දැන් ටිබෙට් වල තියෙනවා සංස්කෘතියක් ඒ තමයි මිය ගිය කෙනාව අවසාන ගෞරව දක්වලා අරගෙන ගිහිල්ලා ගිජුලි හිමියන්ට කෑලි වලට කපලා දෙනවා. පාංශ කියලා කියනවා පස් වලට. අනිත් හේතුව තමයි ජ්‍යොතිෂය. ජ්‍යොතිෂය තුළ මෙන්න මේ කියන දවස් දෙක ඒකේ තියෙන විශ්වාසයක් තියෙනවා ගමේ එක දිගට 7 දෙනෙක් මරණයටපත් වෙනවා කියලා. සුබ දවසක් වේවා සිත් දිනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සහ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ විශේෂයෙන්ම සමාජය ඇතුලේ ගොඩාක් කතා බහට ලක් වෙන මාතෘකාව අපි මතක් කරොත් එහෙම පාංශකූලයේ පිළිබඳ මතවාද පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාව ඇතුලේ මම පාංශකූලය කියන්නේ මොකක්ද? ඊට පස්සේ චාරිත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ කොහොමද? සහ ඒ චාරිත්‍රයේ වර්තමාන විවිධ මතවාද පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් පාංශකූලයක් ගත්තොත් එහෙම එක එක පැතිවල එක එක විදිහට තමයි මේ චාරිත්‍ර පැවැත්වෙන්නේ සහ වර්තමානයේ ගත්තොත් එහෙම සමාජ කතිකාවතක් තියෙනවා. මේ පාංශකූලයක් මරුණන් පස්සේ පාංශකූලයක් කරලා වැඩක් නැහැ. මැරිච්ච කෙනෙකුට ඒක අදාළ නැහැ. වැඩක් නැහැ. වගේ අදහස් සමාජගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තරුණ ප්‍රජාවත් එක්ක. තව පිරිසක් ඉන්නවා මේ පාංශකූලී කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු චාරිත්‍රයක් විදිහට කතා කරන සහ ඒ ගැන කල්පනා කරන පිරිසක් ඉන්නවා. හැම අදහසක්ම මේ වීඩියෝ තුළ සාකච්ඡා කරන්න අපි උත්සාහ ගන්නවා තියෙන කාලයට අනුව. විශේෂයෙන්ම මේ පාංශකූලී කියන වචනේ අර්ථය ගත්තොත් එහෙම ඔබ කවදා හරි එහෙම අහලා තියෙනවද කියලා හිතන්න. පාංශ කියලා කියනවා පස් වලට. ඊට පස්සේ කූල කියලා කියනවා ගොඩ ගහලා තියෙනවට. පාංශකූල කියන එකේ සරල අදහස තමයි පස් ගොඩ ගහලා තියෙනවා වගේ අදහසක් තමයි පාංශකූල කියන එකේ පාලි වචනේ සරල අර්ථය වෙන්නේ. එතකොට මේක තවදුරටත් අපි විග්‍රහ කරගත්තොත් එහෙම මේ පාංශකූල කියන එකේ අදහස වෙන්නේ එක්කෝ දැන් අපි මේ පාංශකූලය කියලා අද මේ වචනේ පාවිච්චි කරාට මේක බුදුදහම තුල වැඩි හරියක් පාවිච්චි වෙන්නේ පාංශකූල චීවර කියන වචනයත් එක්ක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක මොකද්ද මේ පාංශකූල චීවරය කියලා කියන්නේ? පාංශකූල චීවරය කියලා කියන්නේ අද කාලේ වගේ නෙවෙයි බුදුහාමුදුරන්ගේ කාලේ භික්ෂුන් වහන්සේලාට මේ චීවරයක් එහෙම නැත්නම් සිවුරක් හොයාගන්න එක තාම අපහසු කාරණාවක්. මොකද ඒ කාලේ මේ හැටියට රෙදි නැහැ, ඇඳුම් නැහැ. ඒ හින්දා භික්ෂුන් වහන්සේලා මේ සිවුරු අවශ්‍යතාවය ඉටු කරගෙන තියෙන්නේ යම් කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ මරුණාට පස්සේ ඒ අය ඔතලා කැලේට අරන් විසි කරලා දානවා. ඒ මිනිහක් කොතලා විසි කරලා දාලා තියෙන රෙදි කෑල්ලක් අරගෙන ඒකෙන් චීවරයක් මහ ගන්නවා, සිවුරක් මහ ගන්නවා. අන්න ඒකට තමයි පාංශකූල චීවරය කියලා කියන්නේ. එතකොට ඔය අදහසම තමයි ඉදිරියට ඇවිල්ලා තවදුරටත් අද අපි මේ කතා කරන පාංශකූල සංස්කෘතිමය කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් ගත්තොත් එහෙම අද වර්තමාන සමාජයේ ගොඩාක් කතිකාවට ලක් වෙන කතාවක් තමයි මේ මරණයෙන් පස්සේ කෙනෙකුට පාංශකූලයක් කළ යුතුද කියන එක. සහ තව කාරණාවක් තමයි දැන් මේ පාංශකූලය කියන එක සමහරක් විට අඟහරුවාදා සිකුරාදා වගේ දවස්වල පාංශකූල චාරිත්‍ර ඉටු කරන්නේ නැහැ. එතකොට ඒවා ඉටු නොකරන්න හේතු මොනවද කියලා අපි බලන්න ඕන. පළමුවෙන්ම මම බැලුවොත් එහෙම දැන් මේ පාංශකූලය පිළිබඳව පාංශකූලයක් කළ යුතුද කියන කාරණාව ගැන සාකච්ඡා කරොත් එහෙම දැන් පාංශකූලයකදී සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙන කාරණාව තමයි ඇත්තටම මියගිය කෙනාට එක පැත්තකින් පින් අනුමෝදන් කිරීම. නමුත් මේකෙදි වැඩි හරියක් සිද්ධ කරන්නේ මේ පාංශකූලයකදී අපි බලාපොරොත්තු වෙන දාර්ශනිකකගේ තමයි ජීවත් වෙන කෙනාට තමන්ගේ ජීවිතය ගැන අවබෝධ කරගන්න අවස්ථාවක් හදා දෙන එක. මේ ලෝකේ අපි ජීවත් වෙන හැමදෙනාම කවදා හරි මිය යනවා. ඉතින් මේ මිය යන හැමදෙනාම ඒ සඳහා සූදානම් වීමක් අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසා මේ පාංශකූලයේදී ඇත්තටම බලාපොරොත්තු වෙන කාරණාව තමයි
හැම තැනකදීම මේ හැම චාරිත්‍රයක් තුළ අවසානයේදී අපි බලාපොරොත්තු වෙන කාරණාව තමයි මේ ගිය කෙනා වගේම නැත්නම් මේ මැරිච්ච කෙනා වගේම දවසක මම මිය යනවා කියන අනිත්‍ය මෙනෙහි කරගන්න අනිත් අයට අවස්ථාවක් හදලා දෙන්නේ. ඔක තමයි මේකේ දාර්ශනික අගේ. දාර්ශනික හරය තියෙන එතන. ඒ වගේම ජීවත් වෙන අයට මේ චාරිත්‍ර ධර්මයන් ඉටු කරාම එයාගේ හිත හදා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. දැන් අපි හිතමු බලන්න කෙනෙක් මැරෙනවා, මැරිච්ච ගමන් අරන් ගිහිල්ලා විසි කරලා දානවා නැත්නම් පුච්චලා දානවා. එහෙම දැම්මොත් එහෙම අර ඒ පුද්ගලයාත් එක්ක එකට ජීවත් වෙච්ච මිනිසුන්ට හිත හදා ගන්න ටිකක් අපහසුයි. ඒ අයට දැන් අපිට මේක පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙන නිසා මොකක් හරි අවසාන ගරු බුහුමනක් දක්වන්න ඕන. ඉතින් ඒක මේ බෞද්ධ සංස්කෘතිය විතරක් නෙවෙයි. ඒක මේ ලෝකයේ තියෙන ඕනම සංස්කෘතියක තියෙනවා. ඒතකොට වෙනත් අනිත් සංස්කෘතිය ගත්තත් වෙනත් ඕනම සංස්කෘතියක් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම මොකක් හරි අවසාන ගෞරවයක් දක්වලා තමයි කෙනෙක්ව මිහිදන් කරන්නේ. භූම දාන කරන්නේ. දැන් ටිබෙට් වල තියෙනවා සංස්කෘතියක්. ඒ තමයි මිය ගිය කෙනාව අවසාන ගෞරව දක්වලා අරගෙන ගිහිල්ලා විගිජුලි හිනියන්ට කෑලි වලට කපලා දෙනවා. ඒක උනත් කරන්නේ ඒගොල්ලෝ මොකක් හරි අවසාන කටයුත්තක් සිද්ධ කරලා. ඒක ඒ ආගමට අනුව ඒ සංස්කෘතියට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොම වෙනස් වුණත් මේ ලෝකේ හැම තැනකම අවසාන චාරිත්‍ර ධර්මයක් මොකක් හරි ඉෂ්ට කරනවා. ඒකින් කරන්නේ මියගිය කෙනාගේ ආත්මයට හෝ මියගිය කෙනාගේ ඉදිරි භවයට යහපතක් කරනවා වගේම ජීවත් වෙලා ඉන්න අයට හිත හදා ගැනීමේ අදහසක් තමයි එතන දෙන්නේ. දැන් හිතේකම තමන් එක්ක ජීවත් වෙලා ඉඳලා තමන්ගේ ළඟම කෙනෙක්, සමහරවිට ස්වාමියා බිරිඳ නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ළඟම කෙනෙක් අහිමි වුණාන් පස්සේ මේ වේදනාව මිනිස් හිතට දරා ගන්න අපහසුයි. නමුත් ටිකෙන් ටික මේ චාරිත්‍ර ධර්මයන් ඉටු කරාම ඒක මොලේට හිමිහිමීට ඒ සංඥාව යනවා. සහ අර මියගිය කෙනාටත් අපි මොනවා හරි යමක් කරා කියලා ජීවත් වෙන කෙනාට හිත හදාගන්නීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ දාර්ශනික පැත්ත. ඊළඟ කාරණාව තමයි මෙතන අපි සාකච්ඡා කරන්න ඕනේ. ඇත්තටම මේ මරණයක් තුල එහෙම නැත්නම් මේ ලාංකීය මේ අවමංගල චාරිත්‍ර තුල ඒ අවමංගල චාරිත්‍ර ගොඩනැගිලා තියෙන විදිහත් එක්ක ඒ හැම දෙයක් තුළම පෙන්වන්නේ අනිත්‍ය සංකල්පය තමයි හැම තැනකම ඉස්මතු කරලා පෙන්නන්නේ. ඉතින් වර්තමාන සමාජයේ මේක බහුතරයක් නොදන්න නිසා මිනිස්සු මරණ ගෙදරදිත් විවිධ විදිහට හැසිරුණාට මේක ඇත්තටම ගත්තොත් එහෙම අනිත්‍ය ගැන මෙනෙහි කරගන්න තමන්ගේ ජීවිතයේ තියෙන මොහොතින් මොහොත වෙනස් වීමේ ස්වභාවය තේරුම් ගන්න තමයි මේ චාරිත්‍ර ඔක්කොම හැදිලා තියෙන්නේ. දැන් හැම දිනාටම මතක් වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි අනිච්චාවත සංඛාරා උප්පහද වය ධම්මිනෝ. මේ ගාථාව කියනකොටම ඕන කෙනෙකුට මතක් වෙන්නේ, ඇහෙනකොටම මතක් වෙන්නේ කොහේ හරි මරණ ගෙදර. එතකොට දැන් අනිච්චාවත සංඛාරා කියන්නේ ඒ තරමට ජනගත වෙලා තියෙනවා. ඉතින් එහෙම ගත්තාම ඒ ගාථාව තුලත් කියන්නේ මොකද්ද? මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම තුල සදාකාලික පැවැත්මක් නැහැ කියන කාරණාව තමයි අපිට කියන්නේ. ඒතකොට අපි ඇත්තටම බණ කියන්නේවත් මරණ පොළකට ගිහිල්ලා බණ කියන්නේවත් ඒ සියල්ල කරන්නේ මියගිය කෙනාට නෙවෙයි. ජීවත් වෙලා ඉන්න අයට. ජීවත් වෙලා ඉන්න කෙනාට තමන්ගේ හිත හදාගෙන තමන්ගේ ජීවිතය ගැන දකින්න ක්‍රමවේදයක් තමයි උදා හදලා දෙන්නේ. දැන් අපි මරණ ගෙදරක තියෙම නැත්නම් මරණ පොළකදී පාංශකූලයේදී මතක වස්ත්‍රයක් කියලා පූජා කරනවා. ඒ මේ මතක වස්ත්‍රය පූජා කරන්නේ අතීතයේ මම මුලින් සිහිපත් කරා අතීතයේ වික්ෂුන් වහන්සේලා සිවුරක් හදාගන්න අර පාංශකූල සිවුරු නැත්නම් මේ මිනි ඔතල තියෙන රෙදි කැවිලි භාවිත කරා කියලා. දැන් අද කාලේ එහෙම අවශ්‍යතාව නැති හින්දා තමයි ඒ වෙනුවට තමයි වික්ෂුන් වහන්සේලාට පාංශකූල සිවුරක් සකස් කරගන්නේ කියලා ඔය පූජා කරන්නේ. මේ පූජා කරනකොට ඒකේ කාරණා දෙකක් ඉස්මතු වෙනවා. කාරණා දෙකක් එතනදී බලාපොරොත්තු වෙනවා. එක කාරණාවක් තමයි ඒක දානයක් විදිහට පිනක් සිද්ධ වෙනවා. මේ සද්ධාවෙන් ඒක පූජා කරාම මේ මතක වස්ත්‍රය නැත්නම් ඒ සුදු පාට වස්ත්‍රය එක පැත්තකින් දාන චේතනාවක් පහළ වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඔය මතක වස්ත්‍රය තුල කියන කාරණාව තමයි මේ අනිත්‍ය මෙහි කරගන්න එක තමයි කරන්නේ. මොකද මේ සුදු වස්ත්‍රය බොහොම ලස්සනට තියෙනවා. ඒ තිබිලා මේක ටිකෙන් ටික අපි මේ පරිසරයේ නිරාවරණය වුණාම අතේ තියෙන කුණු දූවිලි ගෑවිලා
මේක ටිකෙන් ටික අවරණ වෙනවා. විනාශය කරා යනවා. ඉතින් මිනිසුන්ට ඕක තමන්ගේ ජීවිතය ගැන හිතලා දකින්න බැයි නම් ඕක දිහා හරි දැකලා ඒ විදිහට හිතන්න උපමාවක් විදිහට තමයි ඔය මේ මතක වස්ත්‍රයක් පූජා කරන්නේ. එතකොට දැන් මතක වස්ත්‍රය පූජා කරන්නේ අනේ විදිහට. ඊළඟට අපි බලමු මේ පාංශකූලය පිළිබඳ විවිධ පැතිවල විවිධ අදහස් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම සමහරක් පැතිවල ගොඩාක් නාගරික නෙවෙයි ගම්බද පැතිවල ගත්තොත් එහෙම සිකුරාදයි අඟහරුවාදයි පාංශකූල කරන්නේ නැහැ. ගෙවල් වලට ගෙවල් වලින් එළියට ගන්නෙ නැහැ මිනිහ. පාංශකූලයක් කරන්න කැමති නැහැ. ඉතින් සිකුරාදා හරි හදිස්සිය හරි සිකුරාදා හරි අඟහරුවාදා හරි එහෙම කරන්න වුණොත් එහෙම පාංශකූලයක් ඒ ගායකේ තියෙන විශ්වාසයක් තියෙනවා ගමේ එක දිගට 7 දෙනෙක් මරණයටපත් වෙනවා කියලා. ඉතින් මේවා ඇවිල්ලා තියෙන ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම සිකුරාදා හෝ අඟහරුවාදා පාංශකූලයක් කරන්න හොඳ නැද්ද? ඇත්තම කතාව ගත්තොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ දවස් දෙක පාංශකූලයක් සිද්ධ කරා කියන කිසි ගැටලුවක් නැහැ. එහෙනම් අපේ සංස්කෘතියේ මේ අදහස ආවේ කොහෙන්ද? මේ අදහස අපිට ඇවිල්ලා තියෙන ඉන්දියානු ආభాෂයෙන් ඉන්දියානු මතවාද වලින් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක එන්න එක හේතුවක් තමයි බ්‍රාහ්මණ මතවාද. අනිත් හේතුව තමයි ජ්‍යොතිෂය. ජ්‍යොතිෂය තුළ මේ දවස් දෙක සුබ දවස් විදිහට සලකනවා. ඒ සුබ දවස් විදිහට සලකන නිසා අසුබ දේවල් ඒ දවසේ කරන්න හොඳ නැහැ කියන අදහසක් තියෙනවා. ඕකනම් පොඩි බලපෑමක් තමයි කරලා තියෙන්නේ. හැබැයි ඊටත් වඩා ප්‍රබල බලපෑමක් එල්ල කරලා තියෙන මතවාදය තමයි මුලිකවුරුත් දන්නවා ඉන්දියාවේ බුද්ධ කාලේ ඉඳලාම සමාජයේ හැඩ ගැහිලා තිබුණේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියලා කොටස් හතරකට. එතකොට එතන බ්‍රාහ්මණයන්ගේ කාර්යය තමයි ආගමික චර්යාවේ නියැලීම. එතකොට බ්‍රාහ්මණයෝ ඒ සඳහා යොදාගෙන තියෙන්නේ බදාදා සහ සෙනසුරාදා දින. අපි ඒවා නිකන් කියන කෙම්මුර දින කියලා. දැන් අදටත් ඔය අපේ සංස්කෘතියේ දේවාල එහෙම කරන්නේ ඔක්කොම ওই දවස් දෙකේ. එතකොට මේ ඉන්දියාවේ තිබුණ සංස්කෘතිය කෙනෙක් මිය ගියාම පුච්චලා ඒ පුච්චපු අලු ටික දානවා ගඟකට හරි ඔයකට හරි දාලා පා කරලා මේක වතුර දානවා. ඒකෙන් ඒගොල්ලෝ හිතනවා ඒ ආත්මයට මොක්ෂයක් ලැබෙනවා කියලා. ඉතින් දැන් බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ සමාජ ස්තරයේ ඉහළම ඉන්න උදවිය. ඒගොල්ලෝ කැමති නැහැ සමාජයේ පහළ උදවියගේ එහෙම අලු ටිකක්වත් තමන්ගේගේ ගෑවෙන්න. ඒ නිසා ඉන්දියාවේ ඉතා විශාල ගංගාවල් තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ අර කියන දවස් දෙක මේ සිකුරාදායි ඒ වගේම අඟහරුවාදායි ඔය කියන දවස් දෙකේ අවසන් කටයුතු කරන්න එපා කියලා මේ සමාජයේ නියමයක් කරලා තිබුණා. හේතුව තමයි ඒ දවස් දෙකේ අවසන් කටයුතු කරලා මිනි පුච්චලා ඒ අලු ගඟට දැම්මොත් එහෙම ඊට පහුවදා දවස් දෙක කියන්නේ බදාදායි සෙනසුරාදායි දවස් දෙක තමයි බ්‍රාහ්මණයෝ දෙවියන් බුදු පූජා පවත්වන්න දේවාලයට යන්නේ. නැත්නම් ඒ ආගමික ස්ථාන වලට යන්නේ ඊට පහුවදා. ඒතර මේගොල්ලෝ චාරිත්‍රයක් තියෙන උදේ පාන්දරම මේගොල්ලෝ නාලා තමයි යන්නේ. ඒ නානකොට අර ඊට ඉස්සරින් දවසේ එවන භස්මාවශේෂ නැත්නම් අලු මේ අයගේ ගෑවුනොත් මේ අයගේ ආත්මයට එක හානියක් වෙන්න පුළුවන් කියලා මේ අය කල්පනා කරනවා. ඒ නිසා මේගොල්ලෝ කිව්වා අර දවස් දෙකේ නාන්නේ මේ අවසන් කටයුතු කරන්න එපා. අවසන් කටයුතු නොකර ඉන්නේ කියලා මේගොල්ලෝ කියලා තියෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. මොකද මේගොල්ලෝ ඊට පහුවදා ශුද්‍ර මිනිසුන්ගේ එහෙම නැත්නම් සමාජයේ පහත්තේ සම්මත මිනිසුන්ගේ අලු ගෑවි කියන අදහසයි. එතකොට ඒ අදහස තමයි මේ ලාංකේය සමාජයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි දැන් අපි කවුරු හරි අපි ඔය වගේ මලගයක් වුණාන් පස්සේ කට්ටිය කතා කරගන්නවානේ. දැන් අපි මෙන්න මේ අඟහරුවාදා ගමු කියලා. ඒ ගමු කියනකොට සමාජයේ ඉන්න ටිකක් වැඩි හිටියෝ ටික එකතු වෙලා කියන නෑ අඟහරුවාදට ගන්නෙ නෑ කියලා. හැබැයි අනිත් පැත්තට කවුරු හරි ප්‍රශ්න කරොත් එහෙම ඇයි අඟහරුවාදට නොගන්නේ? මොකද්ද හේතුව? හේතුව මොකක්ද කියලා අහුවොත් කවුරුත් ඔකට හේතුවක් කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන එකම හේතුව තමයි ඉස්සරින්දම්ම එහෙම තමයි කියලා. එතකොට ඉස්සරින්දම්ම එහෙම ඇවිල්ලා තියෙනවා. හේතුව දන්නේ නැහැ. සමාජයේ ගතානුගතික ඉස්සරහට යනවා. එතකොට ওই කියන දවස් දෙකේ කොතනකවත් ඉපදෙන්න ගැටලුවක් නැත්තම් මරණයට කිසිම ගැටලුවක් නැහැ. අනිත් එක තමයි සමහර පැතිවල මරණය ගෙට ගන්නෙත් වෙලාවක් පල්. මරණය එළියට ගන්නෙත් වෙලාවක් පල්. ඉතින් ඒ වගේ
දේවල් කොහෙන් ආවද කියලා අපිට හිතා ගන්න බෑ. ඒවා නියම බුදුදහමේ තියෙන කාරණා නෙවෙයි. ඒවා එක එක සමාජයට අනුකූලව මිනිස්සු හදාගත්ත දේවල්. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම කොයි වෙලාවෙ ගෙට ගත්තත් කොයි වෙලාවෙ ගෙටෙන් එළියට දැම්මත් ගෙදරින් එළියට දැම්මත් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. වෙලාවක් නැහැ පාංශකූලයට. ඊළඟ කාරණාව තමයි මම පාංශකූලයක් ගත්තොත් එහෙම මේ පාංශකූලයට එතන භික්ෂුන් වහන්සේලා කොච්චර ප්‍රමාණයක් ඕනද? ඒකෙත් ගැටලුවක් නෑ. භික්ෂුන් වහන්සේලා එක නමක් හෝ භික්ෂුන් වහන්සේලා කීප නමක් හිටියා. ඒ චාරිත්‍රය අපිට ඉටු කරන්න පුළුවන්. මොකද එතනදී වැදගත් වෙන්නේ අපි අපේ හිත හදාගන්න එක. සහ මියගේ කෙනාට පින් අනුමෝදන්. ඇත්තම බුදුදහම අනුව බැලුවොත් එහෙම මිය යන කෙනෙක් ඒ මොහොතේම තව තැනක භවයක උප්පත්තිය ලබනවා. ඒ භවය කොයි තැනකදී අපි කවුරුත් දන්නේ නැහැ. සමහරක් වෙලාවට පින් ඕන වෙන භවයක ඉන්නත් පුළුවන්. සමහරක් වෙලාවට පින් ඕන නැති භවයක ඉන්නත් පුළුවන්. දැන් අපි පාංශකූලයක් කරලා පින් අනුමෝදන් කරනකොට පින් ඕන කෙනෙක් නම් විතරයි පින් ලබා ගන්න. අපි එතකොට මැරෙන හැමෝම පින් ගන්න උවමනාවෙන් ඉන්නෙත් නැහැ. අවශ්‍ය වෙන්නෙත් නැහැ. අපි හිතමුකෝ දැන් කෙනෙක් මිය ගිහිල්ලා ඉවරලා නැවත වතාවක් මව් කුසකම පිළිසිඳ ගත්තා කියලා මිනිස් ලොව. ඉතින් එයාට පිනේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. නමුත් අර වෙනත් ආත්ම භාවවල ඉන්න අයට තමයි පින් අවශ්‍ය වෙන්නේ. ඒ කොහොම වෙතත් මියගිය කෙනා පින් ගත්තා හෝ නොගත්තා මේ අවමංගල චාරිත්‍ර ඉටු කිරීම එහෙම නැත්නම් පාංශකූල කටයුත්තක් සිද්ධ කිරීම ජීවත් වෙන කෙනෙකුගේ හිත හදාගන්න එක උදව්වක් සහ එහි දාර්ශනිකගේ හරය වෙන්නේ ජීවත් වෙන කෙනෙක් තමනුත් යම් දවසක මිය යනවා කියන එක දකින්න එකයි මේකේ මූලිකම අදහස වෙන්නේ. ඒතකොට හැම කාරණාවක තුළදීම අනිත්‍ය කියන සංකල්පය මෙනෙහි කරගෙන අපි මමත් මිය යනවා කියන කාරණාව සිහි කරගන්න තමයි මේ හැම කටයුත්තක්ම සකස් වෙලා තියෙන්නේ. මේ බැලුවාම මේ පිළිබඳ විවිධ දුර්මත තියෙනවා, වැරදි අදහස් තියෙනවා. ඒ වැරදි අදහස් ටික අපි අහිං කරලා හරි අදහස් අරගෙන මේ විදිහට කටයුතු කරන එක තමයි සැබෑ බුද්ධිමත් භාවය සහ සැබෑ මනුෂ්‍යත්වයේ වෙන්නේ. දැන් ඔබ හිතනවා නම් මෙවැනි දැනුම ඔබට අවශ්‍යයි කියලා අපේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔබට මොනවා හරි යමක් පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න අවශ්‍ය නම් දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් තියන්න. එහෙමනම් හැම දිනකටම සුබ දවසක් වේවා.